චෝදනාම නෙමේ ඔබතුමාලට එල්ල කරන්න. නමුත් අපි දන්නවා ගස් සම්බන්ධ කට්ටිය දිගරම ගස් වවනවා. ඊට පස්සේ අර සුවඳ විලවුන් හදනවා කියලා තව කට්ටියක් කියන. එතකොට තව කට්ටියක් ඇවිල්ලා ඉඩම් වගා කිරීම සම්බන්ධයෙන් කරා. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ ගිහිල්ලා ඒගොල්ලන්ගේ සන්නාම විදියට පාවිච්චි කරලා වෙනත් රටවල් වලත් ගස් වවන ව්‍යාපෘතිවල මිනිසුන් ආයෝජනය කෙරෙව්වා. මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් තාමත් යනවා පේනවා. ප්‍රසිද්ධ පුද්ගලයෝ මේවට සම්බන්ධලා ඉන්නවා කියලා පේනවා. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා පේනවනේ. එතකොට මේවා පිරමිඩ නෙමෙයිද? බොහොම හොඳ ප්‍රශ්නයක් චතුර. මොකද මේ අපිනුත් බොහොම දෙනෙක් අහන ප්‍රශ්නයක්. හැබැයි චතුර අපි දන්නවා ලෝකයේ අපි ලෝකෙට එබිල බැලුවට පස්සේ ලෝකයේ ආයෝජන ක්‍රියාකාරකම් බොහෝමයක් තියෙනවා. අපි ආයෝජනය කියලා දන්නේ මොනවද චතුර? අපි ආයෝජනය කියලා කිව්ව ගමන් අපි හිතන්නේ බැංකු පොතක සල්ලි දාන්න වෙන්න පුළුවන්. රත්තරන් බඩුවක් අරගෙන ගෙනල්ලා ගෙදර තියාගන්න වෙන්න පුළුවන්. නැත්නම් ඉඩමක් ගන්න එක වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ලෝකයේ ආයෝජන ක්‍රියාකාරකම් බොහෝමයක් තියෙනවා. එතකොට හැබැයි චතුර යම්කිසි නිර්මාණශීලී කෙනෙකුට අලුතින් ආයෝජනයක් අඳුනලා දෙන්න කිසිම තහනමක් නැහැ. අපි දියුණු වෙමින් යන රටක දියුණුව කරා යද්දී ආයෝජන ක්‍රියාමාර්ග ඇති වෙන්න ඕනේ. හැබැයි මේ කරන ආයෝජන ක්‍රියාකාරකම් මුවාවි මේ කියපු ආකාරي පිරමීඩ යෝජනා ක්‍රම කරනවන. එහෙම නැත්නම් චතුර ශ්‍රී ලංකා මහ බැංකුව විදියට අපිට තවත් අපේ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ අනවසර තැන්පතු බාර ගන්නවා නම් ඒක යටතේ ඒක දඬුවම් ලැබිය හැකි වර්ධන. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂපතේට වැටෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ පිරමීඩාකාර යෝජනා ක්‍රම කරනවා නම් ඒක තහනම්. එහෙම නැත්නම් අනවසර තැන්පතු බාර ගන්නවා නම් ඒක තහනම්. හැබැයි චතුර ওই දෙකටම වැටෙන්නේ නැත්තම් ඒ දෙකටම වැටෙන්නේ නැති ව්‍යාපාර තියෙන්න පුළුවන්. එතකොට එයා ගස් වැවුව කියලා හෝ වෙන ව්‍යාපාරයක් කරා කියලා අපිට ලැබුණු බලතල ඇතුලේ අපිට ක්‍රියාත්මක වෙන්න බැරි නම් අපි එතන බල අතික්‍රමණයක් කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව විදියට අපි වැරදි නිර්ණයක් කරොත්. එතකොට අර අපි සුමුදු මහත්මයා කිව්වා පිරමීඩ ආකාර යෝජනා ක්‍රමයක් නම් මෙහෙමයි වෙන්න ඕනේ. චතුර කවුරු හරි කියනවා නම් මට ගන්න පර්චේස් 10ක්. මෙන්න මේ කියන වගාව වවල තියෙනවා. හැබැයි ඒවා දෙන්නෙක් ගේන්න ඕනේ. රයිට්? දෙන්නෙක් ගෙනාවොත් තමයි ඔයාලට මාසෙකට ලැබෙන ප්‍රතිලාභ වැඩි. ඒ ගේන දෙන්න පර්චේස් 10 ගත්තොත් මෙච්චරයි හම්බෙන්නේ. පර්චේස් 20ක් ගත්තොත් මෙච්චරයි හම්බෙන්නේ. අන්න එහෙම කියනවා නම් චතුර ඒක පිරමීඩ ගොඩකට වැටෙනවා. එහෙම කියන්නෙත් නෑ. රයිට්? එතකොට එහෙනම් පිරමීඩ ගොඩෙන් පැත්තකට යනවා. අපි බැලුවොත් අනවසර ව්‍යාපාර මේ අනවසර තැන්පතු එකතු කිරීම පැත්තට ගියොත් පර්චේස් කතන්දර නෑ. හරි. අපේ ගාව ඉඩම් තියෙනවා මේක ඉන්වෙස්ට් කරන්න පුළුවන්. අපි ඕගොල්ලන්ට මාසෙකට මෙන්න මෙච්චර පොලියක් දෙනවා. රයිට්? අපේ අර මුදල් ව්‍යාපාර පනතේ තියෙනොත් අනවසරෙන් තැන්පතු බාර ගැනීම තහනම් කරලා. එතකොට තැන්පතුව කියන එක නිර්වචනය කරලා තියෙනවා. එතකොට අන්නේ තැන්පතුව කියන නිර්වචනය ඇතුළට වැටෙනව නම් චතුර එතෙන්දී අපිට ඒක නිර්ණය කරන්න පුළුවන් මේක අනවසර තැන්පතු බාර ගැනීමක් කියලා. එතකොට ඒක වැරද්දක් වෙනවා අර මූල්‍ය ව්‍යාපාර පනත යටතේ. දැන් චතුර හිතන්නකො මූල්‍ය ව්‍යාපාර පනත යටතේ වැරද්දකුත් නැහැ. පිරමීඩාකාර යෝජනා ක්‍රම පනත යටතේ වැරද්දකුත් නැහැ. නැතුව බිස්නස් එක කරන් යනවා. එතකොට ඒක අපේ යටතට වැටෙන්නේ නැහැ. හැබැයි චතුර මම දුක් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි මම වියදම් කරද්දී මම ඉන්වෙස්ට් කරද්දී මම ආයෝජනය කරද්දී මට වගකීමක් තියෙනවා. ඇත්තටම මේ කියන වගාවක් තියෙනවා. අඩුම ගානේ අපි දැක්කා එක්තරා යෝජනා ක්‍රමයකදී මේ තේක්ක වගාකරුවන් කියලා තේක්ක අරන් තියෙනවා කොළඹ ඉන්න මිනිස්සු අනුරාධපුරයේ තේක්ක වගා බලන්නේවත් නෑ. ඉඩමක් එහෙම ඇත්තේ නෑ. එතකොට චතුර මට වගකීමක් නැද්ද? මම දුක් මහන්සියෙන් හම්බ කරගත්තු මුදල් ආයෝජනය කරද්දී මේ කියන මම මිලට ගන්න යනදී තියෙනවම කියන එක තහවුරු කරගන්න. ඔව් දැන් මේ සමහරුගේ වල්ලපට්ට කියලා තවරුගේ තේක්ක කියලා. දැන් එතකොට මහ බැංකුවේ අධිපතිතුමාගෙන් ওই ප්‍රශ්නේ විමසුවම ඔබේ අධිපතිතුමා එක වෙලාවක කිව්වා මේවා නීති විරෝධී වගාවන්. මේවා වැරදි. මේවා ව්‍යාපෘති කියලා. එතකොට එතුමා කෙලින්ම කිව්වා. දැන් ඔබතුමා අනිත් පැත්තට කියනවා නෑ මේ දෙක අතරම ගැනෙන්නේ නෑ කියලා. ගැනෙන්නේ නෑ. මම දැන් ඔබතුමාට කිව්වේ පිරමීඩාකාරය අපි දැකපු දැන් තිබ්බ පිරමීඩාකාර යෝජනා ක්‍රමයකට වැටෙනවා නම් ඒක අපි අනිවාර්යෙන් පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් කියන නිර්දේශය දෙනවා. රයිට්? හැබැයි ඒක වැටෙන්නේ නැත්නම් චතුර අපිට කියන්න බෑ. එහෙම දැන් ඒ කියන්නේ මේක ඇතුළේ නීතිය ඇතුළෙන් රින්ගීමක් මේගොල්ලෝ කරන්නේ. රින්ගීමකුත් නෙමෙයි චතුර. මොකද ඒක දැන් හිතන්නකෝ චතුර එයා අර මං දැන් අපි උදාහරණයක් විදිහට මම ඔය කියන ඔය සුවිශේෂී සිද්ධිය ගන්නේ නැතුව මං කියන කෙනෙක් යෝජනා ක්‍රමයක් කරනවා. ඔය කියන විදිහට ඔබතුමා කියන විදිහට යම් කිසි වගාවක් කරලා මෙහෙම මේ කරනවා. හැබැයි හිතන්නකෝ එයා ගිවිසුමකට එනවා. හරි මෙන්න මේ පර්චේස් 10ක් මෙච්චරයි පර්චේස් 20ක් මෙච්චරයි මෙහෙම කියලා. නමුත් එයා මට කියන්නේ නැහැ තවත් පුද්ගලයෙක් ගේන්න කියලා. එයාගේ ගිවිසුමේ තියෙන්නේ මේ පර්චේස් 10 ඔබ මිලට ගන්න. මේක ඇතුලේ කරන නිෂ්පාදන වලින් අපි එකතු කරගන්න ලාභයේ බෙදීමක් ඔබට කරනවා.
පැටිචතුර තව දෙන්නේ ගේන්න කියන්නේ නැත්නම් ඒ ගේන්න කියන්නේ නැතුව එයාගේ ප්‍රතිලාභ තීරණය වෙන්නේ නැත්නම් මේ පනතර ඉන්නේ නැහැ. අන්නක දැ බොහෝ දෙනෙ කහල් අහනෝ දැන් සමහරු පේර වගා කරනවා පුත්‍ර සමහරු දෙලුම් වගා කරන තවත් පැතිවල. තොර දැන් ඔය කියන කොටස ගේනවද කියලා හොයන්නත් බෑ. හැබැයි ඒගොල්ල කියන්නේ විදේශ කතව සිට ශ්‍රී ලාංකිකයන්ට බය නැතුව වගා කරන්න පේර වැවුවොත් මෙච්චරක් හම්බෙනවා මේක වැවුවොත් මෙච්චරක් හම්බෙනවා වැල්මිය මේ තවත් දේවල් වවන්න පුළුවන් සුබඳ ගහන දේවල් ඔක්කොම මේවට මෙච්චර සල්ලි හම්බෙනවා. ඒතකොට මේගොල්ලෝ ඔක්කොම මේ සමහර විට පෙනුමෙන් ඒ වගේ දෙයක් කරත් අපිට නීත්‍යානුකූලව කටයුතු කරන්න ඔය කොටසට වැටෙන්නේ නැත්නම් අමාරුයි. ඇත්තම චතු දැන් මම ඊයේ පෙරේදා මේ දැන් ඔබ දැන් ඔය කියන මේ ස්වරූපය තමයි දැන් ගොඩක් යෝජනා ක්‍රම වල යන්නේ මේ කෘෂිකර්මාන්තයේ පාදක කරගෙන. හැබැයි අපිට මේ ඊයේ පෙරේදා පැමිණිල්ලක් ලැබුණා මේක මේ කියන්නේ කොම්පෝස්ට් පෝර හදන්න, ගැඩවිල් පෝර හදන්න කියලා මේ ලක්ෂ 5යි පැකේජ් එක කියලා දැන් එක්තරා කාන්තාවක් ලක්ෂ 2ක් දීලා. හැබැයි කියලා තියෙනවා ඔයා තව දෙන්නෙක් ගෙනාවේ නැත්නම් ඔයාලට මේ මාසේ ආදායම ලැබෙයි. ඔන්න ඔතන තියෙනවා චතුර. එතකොට මේ කොම්පෝස්ට් යා මොනවා හැදුවත් දැන් එතකොට මේගොල්ලෝ මේ ගැඩවිල් පෝර එක පාවිච්චි කරන්නේ මිනිස්සු එකතු කරගන්න මුවාවෙන්. නමුත් ඒ පැමිණිල්ල ඉස්සරහට අපිට ගෙනියන්න අපිට තව කරුණු කාරණා බොහොම අවශ්‍ය වෙනවා. එතකොට අන්න එතන කියලා තිබ්බනම් ඒ එතන කියලා තියෙනවා. ඔයා මේ ලක්ෂ 5 සම්පූර්ණ කරන්න ඕනේ සහ ඔයා තව දෙන්නෙක් ගේන්න ඕනේ. ඒ කරුණු කාරණා තුනම සම්පූර්ණ වෙනකොට තමයි ඔයාලට ප්‍රතිලාභ හම්බෙන්නේ. ඒක චතුර පෙරේද තමයි කටයුතු කරන්නේ. අනිවාර්යයෙන්ම.